නිකම්ම දැකලා නෙමෙයි. මලිනී බලමු සල්ලක්ලා. අනේ හරිම ලස්සනයි. මුළු ගමම සල් මල් වලින් බරලා. මට නිකන් සල්මල් සුවඳ දැනෙනවා වගේ. හරිම සුවඳයි. අර ඒ අතරින් මතුවෙන්නේ සවනක් රැස් හිඳුමල දල යුද්ධලක් ඇති. ශබ්දාන්තපුලේ ඇස්රාජයයි ඔහුගේ කිසෝර. බලන්න ඔහුගේ පිළියන්නට බව. ඇස්රාජය බොහොමත් කලින් හරියට සොලවනවා. අනේ අර සල්මල් වල රේණු බිමට වැටෙනවා. අර යටිසුලඟ දිශාවට ඉන්න මහා සුභද්‍රා ඇතින් මල් රේණු මල් පෙති වලින් නැතිවෙන හැටි බලන්නකෝ. ඇගේ ඇතුළ තියෙන ප්‍රේම දුක මල් පෙති වල කිසියේ ඇලි සලිත වෙනවා. ප්‍රේම ඔබට. නමුත් අර උතුරුඟ දිහාවට සිටින ජෝඩු සුභද්‍රාගේ ඇඟට මොනවද නැත්තේ? තේරෙන්නේ ඒ වැටෙන්නේ කොළරොඩු අතු කැබලියාගේ නේද? අනේ අර ඒ අතර දිනෙකට පෙරලා තියෙනවා. අයියෝ ඇයි පුරාම ඉතිරෙනවා. ඇය දඟලන්න වේදනාවෙන් ගියේ. අනේ චූල සුභද්‍රාවගේ දෙලස් කරගෙන කඳුළු නැගෙනවා. තේරෙනවද? වෛරයෙන් ක්‍රෝධයෙන් චූල සුභද්‍රාගේ රාපැයි කියනවා. වෛරය වැగిරෙනවා. ඒක කඳුළු බවට පත් වෙනවා. ඒ සමගම අර වෙන නාගතිනිය වෛරය නාගතික වගේ මතු වෙනවා. විශේෂ සතුරවනවා. බලන්න පිළිවෙතුනි ඒ වෛරේ නාගතන අතුරුදන් වුණාට පසු සුපිතෙන සුවඳවත් පියුම් හය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් සෙඟුමක්ද නේද? ඇත්තමයි. කොහොම හිතන්නද? අපි හැමදාම දකින සාමාන්‍ය පුරාණ අතරේ මේ වගේ ආශ්චර්යජනක සිද්ධීන් වෙන තුරුණක් ඉතිනේ කියලා අපි කොහොමද හිතන්නේ? අපි මේ ඉන්නේ නේද කවදා? ඒකනේ අන්තිමටම මුළු මාලිකාවම ගිනියම් රත්තරන්කින් වපනනවා. මට මතක් වෙනවා එදා සල්ගස ළඟදී චූල සුභද්‍රාවගේ නෙත් එක. එදා ඒක වයින් රත්තරන්ලා සිටින ඒ විදිහටමයි. මතකද? ඇත්තටම අපි මේ ඉන්නේ විශ්වාසවලට වගේ. එහෙම නැත්නම් මේ වගේ ආශ්චර්යජනක දේවල් සිදු වෙන වෙන ලෝකයක